හරි. දැන් මම කතා කරන්න යන්නේ සිංහල පේපර් එකේ අ, ඊළඟ ව්‍යාකරණ පේපර් එක ගැන. දැන් මම ඊට ඉස්සෙල්ලා සාහිත්‍ය පේපර් ගැන කතා කරා. දැන් ඒක කතා කරලා ඉවරයි. ඒකට ලකුණු 100ක පේපර් එක. ඒක ලකුණු 100ක් එකතු වෙනවා. ඊට පස්සේ මේ පේපර් එකට ලකුණු 100යි. 100 100 200යි. ඊට පස්සේ 200 තමයි දෙකට බෙදෙන්නේ. එතකොට ඒකක් ගන්න ඕගොල්ලෝ. එතකොට එක පේපර් එකකට 75ක් ගන්න වෙනවා. ඒතර පේපර් දෙකටම 75 ගන්න 150ක් ගන්න තියෙනවා අවම. අවම 150 කර ඒකක් කියන දේ ගන්න අවම 150ක් ගන්න ඕනේ. 150න් උඩ 150 150න් උඩ. ඒත් 150 ගන්න එපා. 150 කියන්නේ ඒකක් නේ. එතන 150න් උඩ හොඳ ලකුණක් ගන්න එක. ඒතර සුපිරි එකක් දාගන්න බලන්න ඕගොල්ලන්ට සිංහල වලට. හරි. මේ දේ ලකුණු හැදෙන ප්‍රමාණය මාකින් ස්කීම් එකට අනුව. හරි. දැන් මේ කතා කරන්නේ ඉතාමත්ම සිංහල පේපරේ ඉතාමත්ම ලකුණු ගන්න ඕන ඉහළම ලකුණක් ගන්න ඕනේ පේපර් එකක් පිළිබඳව. එතකොට මේ පේපර් එක පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ ඔයගොල්ලෝ ගොඩක්ම. එතකොට සැලකිලිමත් වුනේ නැතොත් ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් ගැටලුවක් වෙන්න පුළුවන් පසු කාලේ එනවා. දැන් මේක උත්තර ලියනවා. දැන් මේක දැන් පළවෙනි එක දැන් ඕල්රෙඩි මම පේපරේ මොන පේපරේද කියලා හඳුන්වන්න. ඉතල මේ තියෙන සිංහල දෙක. ඔයගොල්ලෝ ඇඩ්මිෂන් එක බලන්න සිංහල දෙක කියලා තියෙන මොකක්ද? කවද්ද කියලා. හරිද? සිංහල දෙක කියලා තියෙන කවද්ද? එදාට තමයි ඕගලන්ට ව්‍යාකරණ පේපරේ තියෙන්නේ. එතකොට ව්‍යාකරණ පේපරේ කියලා එදාට මේ සාහිත්‍ය තියෙන කියලා සූදානම් වෙලා යන්න එපා. ආඩ සාහිත්‍ය තියෙන අනිත් පේපරේ කියන්නේ සිංහල එක පේපරේ සාහිත්‍ය සිංහල දෙක කියලා කියන්නේ ව්‍යාකරණ පේපර් එක. හරි. එතකොට පළවෙනි කොටස මේ තියෙන ඉරිගහන 20ක්. මේ ඉරිගහන අපි කියන්නේ ඉරිගහන. ඉරිගහන කියලා. නමුත් මේක ඉරිගහන්න නෙමෙයි ඔයාලට ප්‍රශ්නේ කරන්න තියෙන ප්‍රශ්නේ කියවන්න උඩම තියෙන ප්‍රශ්නේ. මොකද්ද කරන්න තියෙන්නේ? දී ඇති කියලා තියෙනවානේ. 1 දක්වා දී ඇති කියලා මොකද්ද කරන්න තියෙන්නේ කියලා බලන්න. බලන්න මේ වර්ගයේ උත්තරය යටින් ඉරක් ගහන්නද තියෙන්නේ, රවුම් කරන්නද තියෙන්නේ, නැත්නම් මේ වරහණක් ඇතුළේ තියෙන ඉත්තනේ මේ ඉලක්ක නැත්නම් නිවැරදි උත්තරේ ලියන්නද තියෙන්නේ කියලා බලන්න. එතකොට ඔයා කොච්චර දක්ෂ ළමයෙක් වෙන්න පුළුවන් මේකෙන් 20න් 20ම ගන්න ළමයෙක් වෙන්න පුළුවන්. කලබල වෙන්න එපා. උද්දච්ච වෙන්නත් එපා. හරිද? ඒ නිසා මොකද පුළුවන් කියන එක්කෙනා පුළුවන් කමින් කරන්න ගිහිල්ලා අන්තිමට ගෙදර ඇවිල්ලා තමයි බලන්නේ කලබලයට ගහලා තියෙන වැරදි උත්තර. ගෙදර ඇවිල්ලා තැවෙනවා අඬනවා. ඊට පස්සේ අඬලත් ඔඩල වැඩක් නැහැනේ ලකුණු අඩුයිනේ. ඒ නිසා උද්දච්ච වෙන්න එපා. හරි ඒ නිසා කලබල වෙන්න එපා පේපර් එක ගත්තට පස්සේ. හිමින් සැරේ ප්‍රශ්නේ කී ප්‍රශ්න උඩ තියෙන කියවලා. හරිද? ඊට පස්සේ එකින් එකට ප්‍රශ්නවලට උත්තර ලියන්න. හැබැයි උත්තර ලියනකොට පෑනෙන් ඉස්සල්ලා අල්ලන්න යන්න එපා මේක. මොකද මේක කපලා කොටලා ජරා කරන්න එපා. ඒ නිසා පැන්සලක් ගන්න. පැන්සල් අරගෙන නියර උත්තර මාර්ක් කරන්න ඉස්සෙල්ලා. ඔයා තර්කානුකූලව කරනවා නම් ඒක වැරදි උත්තරේ වැරද්දක් දාලා හරි උත්තර ටිකෙම දාලා එහෙම ගන්න උත්තර ගන්න ක්‍රමවේදයක් තියෙනවනේ. ඒ ක්‍රමවේදේ පැන්සලෙන් කරන්න. පැන්සලෙන් කරලා ඉවර වෙලා ආයෙ පර දෙවෙනි වතාවට රීචෙක් කරන්න හරිද උත්තර ටික කියලා. තුන්වෙනි පාර චෙක් කර හරි උත්තර පෑනෙන් ලියවිය යුතුයි. පැන්සලෙන් ලියන කිසිම උත්තරයක් වළංගු නැත. අනිවාර්යෙන් පෑනෙන් ලියන්න නෙමෙයි. පෑනෙන් ලියනකොට අදාළ උත්තරේ ඉරි ගහලා තිබෙන වැඩක් නැහැ. අදාළ උත්තරේ ඉරි ගහලා තිබ්බා මම සර් දෙයි ලකුණු කියලා හිතන් ඉන්න එපා. දීලා තියෙන දේ ප්‍රශ්නේ කරන්න දීලා තියෙන දේ අනිවාර්යෙන් කරලා දීලා නැත්නම් උත්තරේ දෙන්නේ නැහැ. මෙතන දීලා තියෙනවා නම් උත්තරේ ලියන්න අනිවාර්යෙන් උත්තරේ ලියන්න ඕනද? මෙතන තියෙනවා නම් ඉස්සනක් දීලා වරහන් ඇතුලේ එතන ලියන්න ඕනේ. බාහන ප්‍රශ්නාංක දීලා තියෙන රෝම ඉලක්කන්ද නැත්නම් මෙහෙම ඉලක්කන්ද තියෙන දේ. ඒ අදාළ උත්තර තියෙන ඉලක්කම මෙතන ලියන්න ඕනේ. පෑනෙන් ලියන්න ඕනේ. පැන්සලෙන් ලියන්නේ නැහැ. පැන්සලෙන් ලියන්න පුළුවන් මේක අනිවාර්යෙන් අන්තිමට හෝ ඒක මේ 20 ඉවර වෙලා අනිවාර්යෙන් පෑනෙන් ලියන්න ඕනේ. පෑනෙන් ලියවිය යුතුයි. බැරි වෙලා හරි උද්දච්ච කමකට පැන්සලෙන් ලියලා මම ලිව්වා
මට ඕන විදිහට මම ලියන්නේ කවුරුත් කියනවා ලියලා ඇවිල්ලා අඬන්නකො පස්සේ කාලේදී උත්තර මේ ප්‍රතිඵල එනකොට. එතන මේක ලකුණු විස නැති වුණා. ඊට පස්සේ ඉතින් ආ කාලය අද්දවන්න බෑනේ ආපස්සට. ඒ නිසා හරියට මේක බලලා ඒ විදිහට කරන්න. පැන්සලෙන්ම කරන්න පැන්සලෙන් කරලා අන්තිමට පෑනෙන් උත්තර ලියන්න මතක් කරලා. සමහර අය මම පැන්සලෙන් ලියලා පෑනෙන් අන්තිමට ලියලා නතරාගේ. අර වේලාව වන්දි වුණොත් ඒ අන්තිමට ඒ නිසා මෙතන වැඩේ ෆිනිෂ් කරලා යන්න. දන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප්‍රශ්නේ එක පොඩ්ඩක් තියලා දන්න ටික ටට්ටක් ගාලා කරලා ඉවර වෙලා අර වෙලාවක් ඉතුරු වෙන වෙලාව ඉතුරු වෙන වෙලාවට අන්න නැති ප්‍රශ්න වලට උත්තරේ පොඩ්ඩක් හොඳට කියවලා බලලා අන්නතර කන ෂොට් එකක් ගහන්න. නිකන් ඉතරක් කියලා ගන්න එපා අපරාධ. හරිද? දැන් තියෙන මාකේ ස්කීම් වල උත්තර මේ MCQ එකට. ඊට පස්සේ මේක තියෙනවා මේ තියෙන දෙවෙනි කොටස. සිංහල පත්‍රයේ දෙකේ දෙවෙනි පත්‍රයේ කොටස් දෙකක් තියෙන එක පළවෙනි කොටස MCQ එකට පොටකොලයක් හම්බෙන්නේ නැහැ. ඒක උත්තරම ලියන්නේ අර ඒකේම ඒක මම කිව්වේ පැන්සලෙන් ලියන්න කියලා එක ගූහලියක් කරන්න බෑ. මොකද උත්තර අලුතර බලන ගුරුවරයාට මූ හරියට උත්තරය අරන් තියෙනවද කියලා බලන්න බෑනේ කපල කොටලා තියෙන එක පැන්සලේ කරලා තිබ්බොත් ඒක හදා ගන්න පුළුවන්. හරිද? ඒ නිසා ඊට පස්සේ දෙක කොටසේ දෙවෙනි කොටස ඒකේ තියෙන මෙම කොටසේ 2 සහ 3 ඇතුළු ප්‍රශ්න 4කට පිළිතුරු සපයන්න. එතකොට මේකේ දෙකේ කොටස් දෙකක් තියෙනවා. එකක් මේ ඡේදයත් එක්ක අහන ප්‍රශ්නේ, ඊට පස්සේ සාරාංශය, ඊට පස්සේ තුන තියෙන රචනාව, ඊට පස්සේ ඒ ටික ඇතුළතම තව ප්‍රශ්න ටිකක් තියෙනවා 8ක්. ඒ 8න් දෙකකටයි ලියන්න තියෙන්නේ. ඉතුරු ටික. තුන්වෙනි ප්‍රශ්නේ පස්සේ 4 5 6 7 8 කියන ඒවායින් ප්‍රශ්න දෙකකට ලියන්න නතර ප්‍රශ්න 4යි ඔක්කොම. හරිද? ඒතර අමතර ප්‍රශ්නයක් අඩිපල කරන්න. මොකද ආට හොඳයි. හරිද? අනිවාර්යෙන් අමතර ප්‍රශ්නයක් කරන්න. ඊට පස්සේ රචනාව ලියනකොට අන්තිමට ලියන්න. එතකොට රචනාව ඇයි දන්නවද අන්තිමට ලියන්න කියන්නේ මොකද? දැන් මේ මානසිකත්වයට එක්ක තව ප්‍රශ්න තියෙනවා. අනුංග කරන්න වෙන්න පුළුවන්. වාක්‍ය සාධනයක වෙන්න පුළුවන්. මොන හරි වෙන්න පුළුවන්. ඒවා ඔළුවේ තියාගෙන ලියන එකට පස්සේ තව ප්‍රශ්න තියෙනවා කියලා හිතානක ලියන්න යන්න එපා. ඔක්කොම ඉවරලා අන්තිමට ඔළුව නිදහසේ කල්පනා කරලා මොකද රචනාව කියලා තියෙන්නේ රචනාව කියලා කියන්නේ හිතලා වතර ලියන්න ඕන එකක්. හොඳට කරුණු ඒක රාශී කරගෙන කල්පනාවෙන් ලියන්න ඕන ලියන්න. ඒක කාලබලේ දැඩි පිට ලියන්න යන්න එපා. නිසා ඒක නිදහසේ නිරවුල්ව ලියන්න පුළුවන් නිසා අන්තිමට ඒක ලියන්න. හරිද? එතකොට මේ හැම ප්‍රශ්නයක්ම දෙනව රුලක් දාලා ලියන්න. ලියන ක්‍රමවේදයක් තියෙන අපෘත්‍යක් තියෙන එක ඔයාලා දන්නවා. ඊට පස්සේ සාරාංශයක් ලියනකොට මේ සාරාංශය තුල ඔයාලට ඡේද 4කට 5කට කඩලා තියෙන්න පුළුවන්. මෝඩය වගේ ඊට පස්සේ ඒ විදිහටම ඡේද කඩලා සාරාංශයක් ලියන්නේ නැහැ. සාරාංශයක් ලියන්නේ එක ඡේදයක් තුල. හරිද? දැන් මේක තියෙනවා. ඉහත ක්‍රමයේ තියෙන මාර්ක ස්කීම් එකෙම තියෙනවා. ඉහත කරුණු ඇතුළත් ලේඛන ව්‍යවහාරයේ සාරාංශය ලියා තිබිය යුතුයි. ලේඛන ව්‍යවහාරයෙන් කියලා කියන්නේ ලේඛන ව්‍යවහාරය. ලියන භාෂාව. කතා කරන භාෂාවෙන් ලියන්නේ නැහැ. සාරාංශ එක් ඡේදයක් ලෙස දක්වා තිබිය දෙක එක් ඡේදයක්. ඡේදයක් විතර ලියන්නේ එක ඡේදයක්. ඡේද කඩලා ලියන්නේ හතර පහකට. එක් ඡේදයක් ලෙස තිබිය යුතු අතර ඡේද වලට බෙදා තියෙනවා නම් සමස්තේ ලකුණු දෙකක් අඩු කරනවා. අපරාධනේ ලකුණු දෙකක් අඩු කරනවා. ඒක ලකුණු දෙක කපා ගන්න එපා. මොඩිය වගේ. වචන සංඛ්‍යා 75ත් 85ත් කියන අදාළ වචන සංඛ්‍යාවක් තියෙනවා. ඒ අතර සංඛ්‍යාව තියෙන්න ඕනේ. එතකොට ලකුණු හම්බුනා. එතකොට මේ ප්‍රමාණය අඩු හෝ වේවා වැඩි හෝ වේවා ඒකටත් ලකුණු දෙකක් අඩු වෙනවා. ඒක නියමිත ප්‍රමාණයට ලකුණු මේ වචන සංඛ්‍යාවක් තියෙන්න ඕනේ. ලේඛන විභාරයෙන් තියෙන්නත් ඕනේ. සාරාංශ එක්චේදයක් ලෙසට තියෙන්නත් ඕනේ. සාරාංශ නියමිත වචන ප්‍රමාණය අන්තිම වරහන් තුල ලියන්න ඕනේ ඉවර වෙලා. හරිද? එතකොට මේ අපි දන්නවා මේක දෙන්නේ තුනේ එකක් වන්නසේ සාරාංශ කර ලියන්න කියලා. එතකොට මේ හැම වචනයක්ම අපි ගණන් කරන්න ඕනේ. මේ වචනයක් කියලා කියන්නේ දැන් ලාංකික කිව්වහම වචනයක්. සිතුනට කිව්වහම එක වචනයක්. ඉගැන්වීමේදී කිව්වහම එක වචනයක්. දී කිව්වහමත් එක වචනයක්. ඒකත් අනේ වචනයක්.
තමන් කිව්වම තනි වචනයක්. යුරෝපයේ කිව්වත් තනි වචනයක්. පුරුදුව කිව්වම තනි වචනයක්. වර් කිව්වම තනි වචනයක්. සිටි කිව්වම තනි වචනයක්. මෙහෙම එකින් එකට හැම වචනයක්ම එතනටකම් ගණන් කරලා ඒන සංඛ්‍යාව 3ෙන් බෙදන්න. ඒන ගාන මේ අතර වෙන්නේ. හරිද? දැන් හිතමු මෙතන 70 යාවේ කියලා. 70 වරන් පස්සට 5යි ඉස්සරහට 5යි. එතකොට මොකද? 75යි නම් 75යි කියලා. 75යි නම් 70ක් පස්සට 75න් ඉස්සරහට 5ක් 80ක්. ඒක. හරිද? ඒ අතරට තියෙනවා. හරිද? බලන්න එන ගාන හරියට. ඊට පස්සේ අනිවාර්යෙන් මේ සාරාංශය තුළ අන්තර්ගත විය යුතු මේ කරුණු ටිකක් තියෙනවා. මේ කරුණු ටික අනිවාර්යෙන් මේ වචන සංඛ්‍යා තුළ මේ කරුණුත් එක ගොනු වෙලා තිබිය යුතුයි. ඒතර අන්තර්ගතයේ ලකුණු හම්බෙන්නේ එහෙමයි. හරිද? එතකොට සාරාංශයක් ලියනකොට මෙන්න පළවෙනි ඡේදයේ පළවෙනි අකුර පටන් ගන්න එපා මෙතනින්. නිකන් අර මොකක්ද ඒක පතර වලදී. මෙහෙමනම් මෙන්න සමස්තය. මෙන්න විතර මෙන්න මේ විදිහට ලියන්න. දැන් මේක හිතන්නකෝ දැන්. සාරාංශය මෙන්න මම ලියපු සාරාංශය මෙන්න මේක. මෙන්න එහෙම. මෙතනින්ම පටන් ගන්න. මුලින්ම පටන් ගත්තා. මේ අතන. මෙන්න මගේ සාරාංශය. මේ විදිහට ඒක ඡේදයක් අතරට එන්න ඕනේ. මේ විදිහට පටන් ගන්න තියෙනවා අවසන් කිරීම. ඒක මෙතනින් මම ලියන මෙතන ගන්න. මොකද්ද? මේ වචන සංඛ්‍යාව මම මෙතන ලියනවා. හොඳයි. වරහන් ඇතුලේ. හරි. වරහන් ඇතුලේ ලියනවා. ඒ විදිහට ලියන්න. තේරුණා? ඒක පුරුදු වෙන්න ඕන. පුරුදු වුණොත් විතරයි මේ ඔය හදා ගන්න පුළුවන්. තේරුණාද? ඊට පස්සේ අන්න දැන් අපි රචනාව ලියනවා. රචනාව ලියනකොට අපි ලියන්නේ අන්තිමටනේ. රචනාව අන්තිමට ලියනකොට ඒකක් තියෙනවා මාතෘකා දී ඇති මාතෘකා වලින් එකකට වචන 300ක් 300 වෙනසේ විශ්ලේෂණාත්මක අන්න විශේෂණ වචන විශ්ලේෂණාත්මක රචනාවක් ව්‍යාකරණානුකූලව ලියන්න මේ වචන ටික බලන්න ඕනේ. හරි. ඊට පස්සේ මෙතන දැන් අපි ඕන දැන් මම දැන් මේක ලියනවා මෙන්න පස්වෙනි විස්තර. මේ පස්වෙනි රචනාව. ලියනකොට අපි ලියනකොට ඕනම ප්‍රශ්න ලියනකොට අලුත් උත්තර පත්‍රයේ අලුත් පිටුවක් ආරම්භ කරන්න. ඒ පිටුවේ උඩින්ම දාන්න මොකද්ද? රෝම ඉලක්කම් 3. ප්‍රශ්නාංක කියන තැනට ප්‍රශ්නාංක 3. පළවෙනි රෝලේ ලියන රෝම ඉලක්කම් 5 දාලා රචනා මාතෘකා රචනා මාතෘකා ලියලා යටින් ඉරක් කරනවා. හරි. කළු පැන පාවිච්චි කරන්නේ අසාම නිල් පැන පාවිච්චි කරන්නේ. හරි. නිල් පැනෙන් අපි යටින් ඉරක් අදිනවා. හරි. ඊට පස්සේ මෙන්න මේ කරුණු ටික රචනාව ලියන්නකොට සැලකිලිමත් වෙන්න ඕනේ. වචන සංඛ්‍යාව 300 354 වේ නම් ඉහළ ලකුණ ප්‍රදානය කරන්න පුළුවන්. වචන සංඛ්‍යා නියමිත ප්‍රමාණයට තියෙනවා නම් අනිවාර්යෙන් 25න් ඉහළ ලකුණ ප්‍රදානය කරන්න පුළුවන්. 25න් තමයි උපරිම ලකුණ. 25න් ඉහළ ලකුණ ප්‍රදානය කරන්න පුළුවන්. ඒක පරීක්ෂකයාගේ ඔයා ලියලා තියෙන කරුණ එක තමයි ඒක ලකුණු තීරණය වෙන්නේ. වචන 400ට වැඩි නම් හෝ 250ට අඩු නම් ලකුණු 3ක් අඩු කරනවා. බලන්න කොච්චර පළයක්ද? හොඳටම දෙල් ලකුණු 23ක් දෙනවා. 25න් ලකුණු 23. 3ක් අඩු කරන ලකුණු 20 අපරාධ නෙමෙයි. රචනාව කියලා කියන්නේ සිංහල පේපරේ තියෙන හදවත බඳු ප්‍රශ්න. හදවත බඳු මම ඒක එහෙම කියන්නේ. මොකද ලොකුම ලකුණු ප්‍රමාණයක් දෙන ලකුණු 25. මෙහෙම තනි ප්‍රශ්නයකට ඉහළම ලකුණක් දෙන සිංහල පේපරේ එකම ප්‍රශ්නය රචනා ප්‍රශ්නය නිසා. හරිද? එතන තනි ප්‍රශ්නයකට. පැති දෙකයි රූල් 5කට. රචනාවක් ලියන්නේ ඡේද 5කට. හරිද? මම ඒක දැන් කතා කරන්නම් මේක තුළදී. වාක්‍ය රචනයට ලකුණු දීමේදී පහත් සඳහන් කරුණු කෙරෙහි අවධානය යොමු කිරීම සුදුසුය. සුදුසුය කියලා කියන්නේ යොමු කරන්න කියන එක. රචනය සඳහා තෝරාගත් මාතෘකාව යටතේ ප්‍රමාණ ලෙස කරුණු ඒක රාශී කරණය. දැන් සමහර අයට මේක දැන් මේ වචන සංකතන 300 354. එතකොට ගොඩාක් බයිලා කෑලි අනවශ්‍ය කොටස් මේකට ඈඳා ගන්න බෑ. එකතු කරන්න බෑ. මේකට එන්න ඕනේ මාතෘකාවට උචිත අනිවාර්යයෙන්ම තිබිය යුතු කරුණු ටික පමණයි.
ඒතර ඒකෙදි තියෙනවා මාතෘකාව යටතේ ප්‍රමාණ ලෙස කරුණු එකකට අපි ලියන්න එපා එකපාරට ගත්ත ගම රචනාව සමහර අය ලියන මුලදී මම දන්න මේක ලියන්න කියලා ලියාගෙන යන පළවෙනියට ලකුණු. අන්න මැදට යන කරුණු නෑ. දැන් හිතනවා. ලියන්න ගත්තට දැන් මැදට කරුණු නෑ. අන්න ගලාගෙන ඉන්නේ දැන් කරුණු. අමතක වෙලා. ඇයි එහෙම වෙන්නේ? එහෙම වෙන්නේ ලියන්න කලින් ප්ලෑන් එකක් ඇතුව වැඩේ කරපු නැති නිසා. කරුණු ඒක රාශි කරගත්ත නැහැ. ඒ නිසා රචනාවක් ලියන්න කලින් සැකිල්ලක් හදාගන්න කොටස් වලට කඩාගෙන මම මෙන්න මේ ඡේදයේ මෙන්න මේ කරුණු ටික සාකච්ඡා කරනවා. මම දෙවෙනි ඡේදයේදී මෙන්න මේ කරුණු ටික සාකච්ඡා කරනවා. තුන්වෙනි එකේදී මේ කරුණු සාකච්ඡා කරනවා. කරුණු ඒක රාශී කරගත යුතුයි මාතෘකාවට අදාළව. ප්‍රමාණවත් කරුණු. අවශ්‍යම කරුණු ටික. තේරුණා? දෙවෙනියට බලන්න. එම කරුණු සංවිධානාත්මකව ඉදිරිපත් කරන්න ඕන. දැන් කරුණු ටික තියෙනවා. විශාල වශයෙන් වාගේ ඔළුවට එයා පොත්පත් වලින් කියවපු ඒවා ඊට එදිනෙදා ජීවිතයේ දේවල් ප්‍රායෝගික අත්දැකීම් ගොඩාක් ඔළුවට එයි. දැන් හැම එකම ලියන්න පුළුවන් බෑනේ. වචන 350 354 බෑ. වැඩි ලියන්න ආර්ථික දෙන්නුනොත් එහෙනම් මල කෙලියක්. නේද? ඒ නිසා ඒ කරුණු වල හොඳම සාරය ගන්න ඕනේ. ඔබ සංවිධානාත්මකව හදා ගන්න ඕන කරුණු ටික. හරිද? කරුණු සංවිධානාත්මකව ඉදිරිපත් කරන්නට ඕන. හරිද? ඊට පස්සේ කරුණ වල පැහැදිලි බව. කරුණ වල පැහැදිලි බව කියලා කියන්නේ දැන් ඒ දෙවෙනි කාරණයි තුන්වෙනි කරුණයකින් පැහැදිලි කරන සංවිධානාත්මකව ඉදිරිපත් කරන්න ඕනේ. කරුණ වල පැහැදිලි බව තියෙන්න ඕනේ. ඒ සාකච්ඡා කරන්නේ අපේ ළමයි උත්තරයක් කියන්නේ කරුණු දන්නවා ලියන්න. හැබැයි මුලදී කියන්න පටන් ගත්ත එක නෙමෙයි අගට යනකොට තියෙන්නේ. හරිද? බල්ලාගෙන රචනාවක් ලියනකොට බල්ලාගෙන් පටන් අරන් මේකකින් අවසන් වෙන සීන් එකක් තියෙන්නේ. අපේ අයගේ රචන. ඒ නිසා පටන් ගන්න කොතනින්ද අවසන් වෙනකොට පටන් ගැනීමට අදාළ දෙක තියෙන්න ඕන. ඒකට අදාළව. නැත්නම් මේ කියන්න ගත්ත එක කාරණා හැබැයි අගට යනකොට මෙන්නම ටිකක් කියලා තියෙනවා. එහෙම හරියන්නේ නැහැ. එතකොට ඒක සංවිධානාත්මක භාවයක් නැහැ. අද සමහර අය දීර්ඝ වාක්‍ය ලියනවා. අතර තුලින් එහෙම කිය ක්‍රමාදදා එතකොට ඒකේ අර්ථය ඔයා කියන්න හදන දේ ඉස්මතු වෙන්න නැහැ සමහර අවස්ථාවල. ඒ නිසා දිගු වාක්‍ය වලට යනකොට පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. එහෙම කියලා කෙටි වාක්‍ය ලියන්න නැතුව පුංචි පහේ වගේ මම කමි මම යමි කියලා ලියන්නත් එපා. එතකොට පුංචි පහේ වගේනේ. පොඩක් ඔයගොල්ලෝ උසස් පෙළ ඇඩ්වාන්ස් විදිහට රචනාව තියෙන්න ඕනේ. එතකොට සැලකිය යුතු වචන වාක්‍ය තියෙන්න ඕනේ. ඒ වාක්‍ය ව්‍යාකරණ දෝෂ වලින් රහිත වෙන්න මේක තියෙන ව්‍යාකරණ දෝෂ වලින් රහිත වෙන්න ඕනේ. අක්ෂර වින්‍යාසය නිවැරදි වෙන්න ඕනේ. සමහර අය ලියනවා අර්ථය දෙන්නේ වෙනම අර්ථයක්. දැන් උදාහරණයක් විදිහට අපි ගමුකෝ මල කියලා. එතන මල කියලා ලිව්වහම ලයන්න වෙනස් වුණොත් ඒක අර්ථ දෙකක් නේ. ඒතර වාක්‍යයක් තුළදී වා කියන්න හදන දේ අර්ථය වෙනස් වෙනවා එක වචනයකින්. මේ වචන දෙකකින් වෙනස් වෙනවා අර්ථය. එතන මේ පිළිවෙල සැලකිලිමත් වෙන්න. එතකොට මුළු සමස්ත වාක්‍යයකම අර්ථය වෙනස් වෙනවා. වෙනස් අර්ථයක්. අපි දන්නවා කියලා නමුත් ව්‍යාකරණානුකූල මේක ව්‍යාකරණ පේපර සිංහල සැලකිලිමත් වෙන්න ඕන. එතකොට නිවැරදි අක්ෂර වින්‍යාසය අනුගමනය කළ තියෙනවා. ව්‍යාකරණ දෝෂ මේක මේ අතීතයේ තිබ්බ දෙයක් වෙච්ච දෙයක් මේ දැන් වුණා වගේ කියලා සමහර. එහෙම ලියන්නේ කාලයට අනුකූලව ලියන්නනේ වෙච්ච දෙයක් නම් ඒක ඒ වෙලා ඉවරයි. අනාගතයේදී ලියනවා නම් ඒක අනාගත කාලේ. තේරෙනවද? වර්තමානයේ මේ දැන් වෙච්ච දෙයක් නම් මේ මේත කාල සිදුවෙච්ච දෙයක් නම් ඒක මේ කාලයට ගැලපෙලා ලියන්න. ඒ කාලය පිළිබඳ ව්‍යාකරණ දෝෂ සැලකෙනවා. භාෂා වියක්ත ලෙස දැන් භාෂා වියක්ත ලෙස මේ හසුරවනවා කියලා කාරණාවේදී දැන් ඕනම කෙනෙක්ට ඒක මම අපි කියලා හරියන්නේ ඒක කවුරුත් නෙක අපි පොත්පත් කියවලා තියෙන්න ඕනේ. එතකොට අපි වචන මාලාවක් අපි හදාගන්න. ඒක ගොඩාක්ම පොත්පත් කියවීම තුලින් තමයි අපි හදාගන්නේ. පත්තර වලින් වෙන්න පුළුවන්. ඊට පස්සේ නිවුස් වලින් අහන ඒවා දේවල්. එතකොට ඒක සිංහල භාෂාව පිළිබඳව කතා කරනකොට භාෂාවට ආවේනික භාෂාව වචන තියෙන. ඒ භාෂාවල් යොදාගෙන භාෂාව හසුරවන්න. හරිද? එතකොට එක එක දේවල් තියෙනවා යොදාගෙන. ඒක පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න මම මේ අවස්ථාවේ කියන්නේ මේක සමාජ මාධ්‍යයට යොමු කරන නිසා. ඒ නිසා ඒක භාෂා වියක්ත සසුරවන්න ඕනේ. ඒක වාගේ හැකියාව වාගේ ටැලන්ට් එක. ඒක අවධානය යොමු කරනවා පරීක්ෂකයා ඔයාගේ රචනා පේපරය තුලදී.
සුදුසු ලෙස පද බෙදලා තියෙනවා. ඡේද වෙන පද. මම කිව්වා මුලින් කිව්වා ඡේද පහ කර ලියන්න කියලා. ඡේද පහ කර ලියන්න ඕනේ. එතකොට හිතුන මනාපයට ඡේද වෙන් කරන්න එපා. සමහර අය වාක්‍ය මේ වාක්‍ය ඡේද රූල් 3-4ක් ලියලා ඡේද කරා. රූල් 3-4ක් ලියලා ඡේද කරනවා. මෙහෙම ලියන්න එපා. එහෙම හිතන මනාපයට ඡේද කරන්න එපා. කැතයි ඒක. තේරුණාද? ඊට පස්සේ සුදු දෙස පද බෙදන්න ඕනේ. සමහර අය මම ලියලා දැකලා තියෙනවා. දැන් ඉදිරියට තාක්ෂචන්ද්‍ර මහතා ගැන කතා කරනකොට ඒක ඉදිරියට තාක්ෂචන්ද්‍ර කියන්නේ වචනයක් නේ, නාමයක් එක වචනයක් නේ. හරිද? නමක් නේ. ඒතර සමහර වෙලද ඉදිරි ස්පේස් එක, වීර ස්පේස් එක, චන්ද්‍ර ස්පේස් එක එහෙම ලියන්නේ ඕන තැන්වලදී අනවශ්‍ය තැන්වලදී මෙහෙම අර පද වෙන් කරනවා. එහෙම පද බෙදන්න එපා. ඒක වැරදි. එතකොට ඔයා ව්‍යාකරණ දෝෂ වලින් පෙළෙන කෙනෙක් වෙනවා. ඒක ලෙඩක්. මෙතනදී ළමේ තියෙන කියවිය හැකිසේ අත්තකුරු පැහැදිලි වෙන්න ඕනේ. ඒක අවශ්‍යම කාරණා. කියවිය හැකිසේ අනිවාර්යෙන් කියවිය හැකිනේ කියලා කියන්නේ අනිවාර්යෙන් හොඳටම ලියන්න ඕනේ මේ රචනාව. තේරුණාද? පැහැදිලි අත්වලින් ලියන්න ඕනේ. ඊළඟට මම කියන්නම කාරණාව මේ තරුවක් දාලා තියෙනවා. විවිධ භාෂාත්මක ප්‍රයෝග භාවිතා කරලා තියෙන්න ඕනේ. එතකොට ඒකදී උපමා, රූපක, අර්ථෝපදේශ පස්තා පෙරවෙනදී ගැන සැලකිල්ලට යොමු කරන්නේ ඒ වෙන වෙනම ලකුණක් තේම අනවශ්‍ය සමස්තයක් වගේ රචනාවට මේ අංග දෙක බලලා ලකුණු ප්‍රදානය කරන්න කියලා තියෙනවා. එතකොට මේ අයි මෙහෙම කියලා කියන මේක අනවශ්‍ය ලකුණක් දෙන්න එපා කියලා. මොකද දන්නා මාකේ ස්කේන් කටි අනුගමනය කරනවා. එතකොට මේවා ලියන්නේ හැම තැනටම උපමා දාන. පටන් ගන්නවර උපමාවක් දානවා. ආත්මෝපදේශයක් දානවා. රූපකයක් දානවා. එහෙම නැහැ. සුදුසු තැනදී සුදුසු තැනට උචිත ලෙසට තමා මේ කියන දේවල් යොදන්න ඕන. ඒ තැනදී අර්ථය පොඩ්ඩක් තිවුර කරන්න ඔයාලට පස්තාපිරුලක් දාන්න පුළුවන්, උපමාවක් දාන්න පුළුවන්, රූපකයක් දාන්න පුළුවන්. එතකොට මේ දේවල් ඕගොල්ලොන්ගේ ටැලන්ට් එක. ඕගොල්ලොන්ගේ හැකියාව. තේරුණාද? ඒක තමයි එයාගේ විදිහට තමයි ඒක කරන්නේ. ඒක කාටවත් කියන්න බෑ. ඒක ඔයා රචනාව ලියනකොට ඔයා බලන්න මම කොතනටද මේ කාරණාවදී උචිත. දැන් සමහර පස්තාපිරු තියෙනවා ගැළපෙන්නේ නැති ඒවා දාන්න එපා. ගැළපෙනම උචිතම පස්තාපිරුල ගන්න. ගැළපෙනම උපමාව යොදා ගන්න. ගැළපෙනම රූපකේ යොදා ගන්න ඕනේ. එතන මේවා යොදා ගන්න පුළුවන්. නොගැලපීමන්නේ හැබැයි හිතුන තැන්වලට හැම තැනටම යොදන්න ගිහිල්ලා රචනාව කා ගන්න එපා කියන දේ මම අවධාරණයෙන් කියනවා. මොකද මෙතනම කියලා දෙන ලකුණු දෙීම අනවශ්‍යයි කියලා ඒ වෙනුවෙන්. ඒක. වාක්‍ය සාදල ඉන්නකොට මේ සදස්සයන් නිදර්ශන තියෙනකොට මේක හරි නිවැරදි වාක්‍යයක් තියෙනවා නම් නිවැරදි වාක්‍යකේ කියලා ලියන්න ඕනේ. තේරුණාද? අනිවාර්යෙන් නිවැරදි වාක්‍යයක් කියලා ලියන්න ඕනේ. හරි වාක්‍යයක් තියෙනවා නම් වැරදි වාක්‍යයක් තියෙනවා නම් මේ සදස්සයන් තැන්වල වැරදි වාක්‍යයක් තිබ්බොත් ඒ වැරදි වාක්‍යය නිවැරදි කරලා ලියන්න ඕනේ. හරි වාක්‍යයක් තිබ්බොත් ඒ හරි වාක්‍යව ලියන්නේ නැහැ. නිවැරදි වාක්‍යය කියලා ලියන්න ඕනේ. ඊට පස්සේ මේ ප්‍රශ්නේ තෝරගන්නයි මේක පැහැදිලිව ලියන්න ඕනේ. තේරුණාද? ඊට පස්සේ ඊට පස්සේ හරි කරන අයට තෝරගන්න තියෙන්නේ. ඊට පස්සේ හතරේ ප්‍රශ්නට යනවා. හතරේ ප්‍රශ්නේ ගත්තාම සමහර අය මේක පුරුද්දට ගත්ත ගාම හතරේ ප්‍රශ්න දාගෙන ලියාගෙන යනවා. පොඩ්ඩක් මේ බලන්න ප්‍රශ්න මාරු කරලා දෙන්න පුළුවන්. ප්‍රශ්න රෝමලකම් වල ප්‍රශ්න පළවෙනි ප්‍රශ්නට දෙන්න පුළුවන් පිළිනම් කරන්න. උතර සමහර අය ටක් ගාලා ගත්තට මා පුරුද්දලා තියෙනවානේ පස්සේ ප්‍රශ්නලා පළවෙනි ආකාර පිළිගන්න. ලියාගෙන යනවා පළවෙනි. නමුත් දීලා තියෙන්නේ පිළිනම් කරන. දෙවෙනි එක තමයි අකාරات පිළිගන්න. එහෙම මාරු කරලා දෙන්න පුළුවන් නිසා හැමතිස්සෙම හැම ප්‍රශ්නයක්ම කියවීමට වග බලා ගන්න ඒක තියෙන්නේ ඔයාලගේ අතේ. තේරුණාද? කියවලා බලන්න. මේ විදිහට තමයි පේපරය හොඳට සූදානම් වෙන්නේ. මේ විදිහටයි පේපරයක් නියමිත විදිහට සූදානම් වෙන්නේ. ඒ විදිහට කරන්න වරදින්නේ නැහැ. ඒ නිසා මේ ව්‍යාකරණ පේපරයට පැය 3ක් තියෙනවා. විනාඩි 10කුත් තියෙනවා තාමතර. එතකොට ඒ නිසා වෙලාව තියෙනවා. ඒ නිසා හොඳට කල්පනාවෙන් හොඳ පරිස්සමෙන් ලියන්න. මොකද සාහිත්‍ය පේපරේ වගේ
වෙලාව අඩුවීමක් නැහැ. සාහිත්‍ය පේපර් තමයි වෙලාව ගොඩක්ම අඩු. මොකද ගොඩක් ලියන්න තියෙන නිසා. මොකද සාහිත්‍ය පේපර් ව්‍යාකරණ පේපරදී එහෙම නැහැ. ඔයගොල්ලන් හොඳට කල්පනා කරලා හිතලා බලලා නේද? උත්තරේ තර්කානුකූලව අරගෙන උත්තරේ ලියන්න පුළුවන්. ඒ නිසා හොඳට සැලකිලිමත් වෙන්න ඒක ලියනකොට. නැත්නම් හොඳ ඉහළ ලකුණකට යන්න ඔයාලගේ අනාගත බලාපොරොත්තු අනාගත ඉලක්කවලට යන්න සිංහල පේපරයට ගන්න ලකුණ අනිවාර්යෙන් ජීවිතේ හැරුම් ලක්ෂයක් වෙනවා. ඒ නිසා මේ පිළිබඳව හොඳට සැලකිලිමත් වෙන්න. ඒ නිසා හොඳට විභාග කරන්න, හොඳට පාඩම් කරන්න. තව මොන හරි ගැටලුවක් තියෙන ප්‍රශ්න තියෙන තියෙන බලලා මම ඒවට තව වීඩියෝ එකක් ඉස්සරහ මම කරන්නම්. ඒ නිසා මේ පේපර් එක කරන පිළිබඳව හොඳට අධ්‍යයනය කරලා හොඳට සූදානම් වෙන්න. ඊළඟ අනිත් විෂයන් වලට සිංහල විෂයත් විතරක් නෙමෙයි අනිත් කරන සබ්ජෙක්ට් දෙකකට මේ විදිහටම හොඳ ප්ලෑන් එකක් හදුවා. හොඳ කාලය කළමනාකරණයක් එක්ක පේපර් එකට හොඳට සූදානම් වෙන්න. එතකොට ඔයගොල්ලන්ට වරදින්නේ ජීවිතේ ජය ගන්න පුළුවන්. ඒ නිසා හොඳට වැඩ කරන්න ගත්තොත් කාලය අපතේ යවන්න එපා. ඒ නිසා හොඳ රිසල්ට් එකක් ගන්න හොඳට මහන්සි වෙන්න කියලා. හොඳ වැඩ කරන්න කියලා පාස් කරනවා. ජය පාස් කරගන්න හැම කෙනෙක්ම සුබ දවසක්.